ශ්‍රී ලංකාවේ පවත්වන ඕනම තරඟ විභාගයකට ඔබ දැනගත යුතුම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50. පළමු ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඓතිහාසික අගනුවර කුමක්ද? පිළිතුර වන්නේ අනුරාධපුරය. පණ්ඩුකාභය රජතුමා විසින් ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේදී අනුරාධපුරය ලංකාවේ ප්‍රධාන අගනුවර ලෙස නිල වශයෙන් සංවිධානය කරන ලදී. දෙවන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා ලෙස සැලකෙන්නේ කවුරුන්ද? පිළිතුර වන්නේ විජය රජු. මහාවංශයට අනුව ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරු ලංකාවේ පළමු පාලකයා ලෙස අභිෂේක ලැබීය. තුන්වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාව එක්සේසත් කළ පළමු සිංහල රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ දුටුගැමුණු රජතුමා. ප්‍රශ්නාංක 4. සීගිරිය බලකොටුවක් ලෙස නිර්මාණය කළේ කුමන රජතුමාද? පිළිතුර වන්නේ කාශ්‍යප රජු. තමා කළ වරදකට තම සහෝදරයා වූ මුගලන්ගෙන් බේරීම සඳහා කාශ්‍යප රජු සීගිරිය පර්වතය මත සිය මාලිගාව සැදූ බවට සඳහන් වනවා. ප්‍රශ්නාංක 5. ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. 1815 දී ඉංග්‍රීසීන් විසින් ඔහුව අල්ලා ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුහල් කරන තෙක් ඔහු උඩරට පාලකයා වශයෙන් කටයුතු කළා. ප්‍රශ්නාංක 6. ශ්‍රී ලංකාවේ අවසාන සිංහලේ නෑකමක් ඇති රජතුමා කවුද? පිළිතුර වන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. ඔහුගෙන් පසු ලංකාවේ සිංහල රාජවංශය අවසන් වී උඩරට පාලනය නානායක්කාර වංශිකයන් සතු වුණා. ප්‍රශ්නාංක 7. පොළොන්නරුව රාජධානිය ශ්‍රේෂ්ඨතම රජතුමා ලෙස සැලකෙන්නේ කවුද? පිළිතුර වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. අහසින් වැටෙන එකදු දිය බිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොවේය යුතුයි යන ප්‍රකට කියමන ඔහුගේය. ප්‍රශ්නාංක 8. සොලී ආක්‍රමණිකයන්ගෙන් පොළොන්නරුව බේරාගෙන රට එක්සේසත් කළේ කවුරුන්ද? පිළිතුර වන්නේ පළමු විජයබාහු රජතුමා. විජයබාහු රජතුමා වසර 17ක් තිස්සේ යුද්ධ කර සොලීන්ට එරෙහිව ජයග්‍රහණය ලබා ගත්තා. ප්‍රශ්නාංක 9. දඹදෙණි රාජධානිය ආරම්භ කළ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ 3 වන විජයබාහු රජතුමා. කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසු අනුරාධපුර සහ පොළොන්නරුව අතහැර රාජධානිය දඹදිනියට ගෙන යන ලදී. ප්‍රශ්නාංක 10. මහනුවර රාජධානිය ආරම්භ කළේ කවුරුන්ද? පිළිතුර වන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. ක්‍රිස්තු වර්ෂ 15 වන සියවසේදී ඔහු මහනුවර ස්වාධීන රාජ්‍යයක් ලෙස මුලින්ම ගොඩනැගුවා. ප්‍රශ්නාංක 11. පෘතුගීසීන්ට එරෙහිව මුල්ලේරියාව වෙල්යායේදී දැවැන්ත ජයක් ලැබූ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ පළමු රාජසිංහ රජතුමා. 1562 දී සිදු වූ මුල්ලේරියා සටන පෘතුගීසීන් ආසියාවේදී ලැබූ දරුණුතම පරාජයයි. ප්‍රශ්නාංක 12. ශ්‍රී ලංකාවේ ප්‍රථම රජකම් කළ රැජින කවුරුන්ද? පිළිතුර වන්නේ අනුලා රැජින. අනුරාධපුර යුගයේදී ඇය ලංකාවේ පාලනය බලහත්කාරයෙන් ලබාගෙන වසර කිහිපයක් රජකම් කළා. ප්‍රශ්නාංක 13. පෘතුගීසීන්ගෙන් සහ ලන්දේසීන් යන දෙගොල්ලන්ගෙන්ම උඩරට රාජධානිය ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ දෙවන රාජසිංහ රජතුමා. ඔහු ගරිල්ලා යුද උපක්‍රම භාවිතා කරමින් විදේශීය ආක්‍රමණ සියල්ල පරාජය කළා.
ප්‍රශ්නංක 14 ශ්‍රී ලංකාවේ අවසාන වරට මුළු රටම එක්සේසත් කළ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ 6 වන පරක්‍රමබාහු රජු. කෝට්ටේ යුගයේදී ඔහු යාපන රාජධානිය සහ උඩරට යටත් කර මුළු ලංකාවම එක්සේසත් කරලා. ප්‍රශ්නංක 15 ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රජකම් කළ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ පණ්ඩුකාභය රජතුමා. මහාවංශයට අනුව ඔහු වසර 60ක් පුරා අනුරාධපුරය පාලනය කර ඇත. ප්‍රශ්නංක 16 ශ්‍රී ලංකාවට බුදු දහම නිල වශයෙන් ලැබුණේ කුමන රජතුමකුගේ කාලයේදීද? පිළිතුර වන්නේ දේවානම්පියතිස්ස රජතුමා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ දේවානම්පියතිස්ස රජු මිහින්තලේ දඩයම් ගිය පොසොන් පොහොය දිනකදීය. ප්‍රශ්නංක 17 ශ්‍රී ලංකාවට ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩම කර වූයේ කවුරුන්ද? පිළිතුර වන්නේ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ. ධර්මාශෝක රජුගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම වන ලදී. ප්‍රශ්නංක 18 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රිපිටකය ගණ්ඨාරූඪ කළේ කොහේදීද? පිළිතුර වන්නේ මාතලේ අලු විහාරය. වළගම්බා රජ සමයේදී ඇති වූ බැමිණිතියාය සාය නිසා ධර්මය ආරක්ෂා කර ගැනීමට රහතන් වහන්සේලා මෙය සිදු කරන ලදී. ප්‍රශ්නංක 19 ශ්‍රී ලංකාවට ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩම කර වූයේ කුමන රජ සමයේදීද? පිළිතුර වන්නේ කීර්ති සී මේඝවර්ණ රජතුමා. හේමමාලා කුමරිය සහ දන්ත කුමර විසින් ඉන්දියාවේ සිට දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී. ප්‍රශ්නංක 20 ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම චෛත්‍ය කුමක්ද? පිළිතුර වන්නේ ථූපාරාමය. දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුන් වහන්සේගේ අක්කු ධාතුව තැන්පත් කර ථූපාරාමයේ චෛත්‍ය ඉදිකළේය. පිළිතුර වන්නේ ථූපාරාමය. දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුන් වහන්සේගේ අක්කු ධාතුව තැන්පත් කර ථූපාරාම චෛත්‍ය ඉදිකරන ලදී. ප්‍රශ්නංක 21 ලෝකයේ ගඩොලින් කරන ලද විශාලතම ස්තූපය කුමක්ද? පිළිතුර වන්නේ චේතවනාරාමය. මහසෙන් රජතුමා විසින් ඉදිකළ චේතවනාරාමය පුරාණ ලෝකයේ ඊජිප්තුවේ පිරමීඩ වලට පමණක් දෙවෙනි වූ විශාලතම ඉදිකිරීමකි. ප්‍රශ්නංක 22 රුවන්වැලි මහාසෑය ඉදිකිරීම ආරම්භ කළ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා මෙහි වැඩ අවසන් කිරීමට පෙර මිය ගිය අතර එහි වැඩ නිම කරන ලද්දේ ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු විසිනි. ප්‍රශ්නාංක 23 මහා විහාරයට එරෙහිව අභයගිරි විහාරය ආරම්භ කර රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ වළගම්බා රජු. ප්‍රශ්නාංක 24 ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල ඉදිකරන ලද්දේ කොහේද? පිළිතුර වන්නේ මිහින්තලේ. දෙවන සේන රජතුමා විසින් මිහින්තලේ ලෝකයේ පැරණිතම ක්‍රමවත් රෝහල් සංකීර්ණය ඉදිකර තිබේ. ප්‍රශ්නාංක 25 සුප්‍රකට සීගිරි බිතුසිතුවම් වලට ඇතුළත් කාන්තා රූප ප්‍රමාණය කොපමණද? පිළිතුර වන්නේ රූප 21ක්. පුරාණයේ සීගිරිය ලෙන තුළ සිතුවම් 500ක් තිබූ බව කියවෙන නමුත් අද වන විට ඉතිරිව ඇත්තේ රූප 21ක් පමණි. ප්‍රශ්නාංක 26 ශ්‍රී ලංකාවේ වැව් බැදි රාජ්‍ය ලෙස හඳුන්වනු ලබන්නේ කුමන යුගයද? පිළිතුර වන්නේ අනුරාධපුර යුගය. ලංකාවේ විශාලතම සහ වටිනාම වාරි පද්ධති සහ වැව් බහුතරයක් ඉදි වූයේ අනුරාධපුර යුගයේදීය. ප්‍රශ්නාංක 27 ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා වැව වන අභය වැව
හැදුවේ කවුරුන්ද? පිළිතුර වන්නේ පණ්ඩුකාභය රජතුමා. අනුරාධපුර නගරයේ ජල අවශ්‍යතාවය සඳහා පණ්ඩුකාභය රජතුමා විසින් මෙම වැව මුලින්ම ඉදි කරන ලදී. ප්‍රශ්න අංක 28. මින්නේරිය දෙවියෝ ලෙස ජනතාව අතර පිදුම් ලබන වැව් ඉදි කළ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ මහසෙන් රජතුමා. මින්නේරි වැව ඇතුළු මහා වැව් 16ක් ඉදි කිරීම නිසා පෘථුගුණ සැලකීමට ජනතාව ඔහුට දෙවියෙකු ලෙස හඳුන්වයි. ප්‍රශ්න අංක 29. කලා වැව නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ රජතුමා කවුද? පිළිතුර වන්නේ ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා තමාගේ එකම වස්තුව කලා වැවේ ජලය බව තම අකීකරු පුත් කාශ්‍යපට පෙන්වා දුන්නා. ප්‍රශ්න අංක 30. ලෝකයේ පුදුමයට පත් කළ සැතපුමකට අඟලක් බැස්මක් ඇති ජය ගඟ හැදුවේ කවුරුන්ද? පිළිතුර වන්නේ ධාතුසේන රජතුමා. කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යන සැතපුම් 54ක් දිග මෙම ඇල පුරාණ ලංකාවේ ඉංජිනේරු තාක්ෂණයේ උච්චතම අවස්ථාවකි. ප්‍රශ්න අංක 31. ශ්‍රී ලංකාවේ මිනිසා විසින් සාදන ලද විශාලතම වැව කුමක්ද? පිළිතුර වන්නේ පරාක්‍රම සමුද්‍රය. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් වැව් 5ක් එකතු කර පොළොන්නරුවේ මෙම දැවැන්ත වාරි පද්ධතිය ඉදි කරා. ප්‍රශ්න අංක 32. භූගත උමන් ජල තාක්ෂණය සහ ජල උද්‍යාන දැකිය හැක්කේ කොහේද? පිළිතුර වන්නේ සීගිරිය. වැසි දිනවලදී අදටත් සීගිරිය ජල උද්‍යානයේ ස්වභාවික පීඩනයෙන් ජලමල් ක්‍රියාත්මක වේ. ප්‍රශ්න අංක 34. පුරාණ වැව්වල ජල පීඩනය පාලනය කිරීමට භාවිතා කළ තාක්ෂණික මෙවලම කුමක්ද? පිළිතුර වන්නේ සොරව්ව. එහෙම නැත්නම් බිසෝ කොටුව. ප්‍රශ්න අංක 35. යෝධ වැව නිර්මාණය කළ රජතුමා කවුරුන්ද? පිළිතුර වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. මන්නාරම ප්‍රදේශයේ වගා කටයුතු සඳහා මහා පරාක්‍රමබාහු රජතුමා විසින් මල්වතෝයව හරස් කර මෙම වැව ඉදි කරවන ලදී. ප්‍රශ්න අංක 36. ලංකාවට මුලින්ම පැමිණි යුරෝපීය ජාතිය කුමක්ද? පිළිතුර වන්නේ පෘතුග්‍රීසීන්. ලොරෙන්සෝ අල්මෙද්දා ඇතුළු පිරිසක් 1505 දී කුණාටුවකට හසු වී අහම්බෙන් කොළඹ වරායට පැමිණියා. ප්‍රශ්න අංක 37. පෘතුග්‍රීසීන් ලංකාවට පැමිණි වර්ෂය කුමක්ද? පිළිතුර වන්නේ 1505. 1505 දී පැමිණි පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම ආරම්භ කළා. ප්‍රශ්න අංක 38. උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට පාවා දුන් උඩරට ගිවිසුම අත්සන් කළේ කවදාද? පිළිතුර වන්නේ 1815 මාර්තු 2. මහනුවර මගුල් මඩුවේදී උඩරට නිලමේවරු සහ ඉංග්‍රීසීන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ලංකාවේ නිදහස අහිමි වුණා. ප්‍රශ්න අංක 39. 1818 ඉංග්‍රීසීන්ට එරෙහි පළමු නිදහස් අරගලයේ නායකයා කවුරුන්ද? ඌව වෙල්ලස්ස කැරැල්ලේ. පිළිතුර වන්නේ කැප්පෙටිපොළ දිසාවේ. ඉංග්‍රීසීන් යටතේ සිටි ඔහු පසුව කැරලිකරුවන් හා එකතු වී ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් වැදුනා. ප්‍රශ්න අංක 40. 1848 මාතලේ කැරැල්ලේ ප්‍රධාන නායකයා කවුරුන්ද? පිළිතුර වන්නේ වීර පුරන්නප්පු. ඉංග්‍රීසීන් විසින් පනවන ලද අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව වීර පුරන්නප්පු සහ ගොංගාලේ ගොඩබණ්ඩා විසින් මාතලේ කැරැල්ල මෙහෙවන ලදී. ප්‍රශ්න අංක 41.
ඉංග්‍රීසි කොඩිය බිම හෙලා ශ්‍රී ලංකා ධජය ඔසවා තැබූ වීරවරයා කවුරුන්ද? පිළිතුර වන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමි. 1815 ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීසීන් කොඩිය එසවූ අවස්ථාවේ උන්වහන්සේ එය බිම දමා විරෝධය පෑහ. ප්‍රශ්නාංක 42. ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් පූර්ණ නිදහස ලැබුණු වර්ෂය කුමක්ද? පිළිතුර වන්නේ 1948 පෙබරවාරි 4. වසර 133ක බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු 1948 දී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් විය. ප්‍රශ්නාංක 43. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද? පිළිතුර වන්නේ ඩී.එස්. සේනානායක මහතා. නිදහස් සටන මෙහෙවීම නිසා ඔහුව දේශයේ පියා ලෙසද හඳුන්වනු ලැබයි. ප්‍රශ්නාංක 44. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ජනරජයක් බවට පත් වූයේ කුමන වර්ෂයේදීද? පිළිතුර වන්නේ 1972 මැයි 22. 1972 දී බ්‍රිතාන්‍ය රජනගේ නාමික පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදී ලංකාව ස්වාධීන ජනරජයක් බවට පත් වුණා. ප්‍රශ්නාංක 45. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය කවුරුන්ද? පිළිතුර වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඇය 1960 දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වෙමින් ලෝක ඉතිහාසයට එක් වුණා. ප්‍රශ්නාංක 46. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුරුන්ද? පිළිතුර වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහු ලංකාවේ පළමු විධායක ජනාධිපති බවට පත් වුණා. ප්‍රශ්නාංක 48. ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිටින සිංහයාගේ අතේ ඇති කඩුවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? පිළිතුර වන්නේ රටේ ස්වාධීනත්වය සහ අභිමානය. ජාතික කොඩියේ සිංහයා සහ කඩුව මගින් සිංහල ජාතියේ ප්‍රෞಢත්වය සහ ස්වෛරීභාවය පෙන්වයි. ප්‍රශ්නාංක 49. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය ලංවාලීමට ආනන්ද නාලන්ද වැනි විද්‍යාල බිහි කළ විදේශිකයා කවුරුන්ද? පිළිතුර වන්නේ ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා. ඔහු ඇමරිකානු ජාතිකයෙක් වූ ඕල්කට් තුමා ලංකාවට පැමිණ බෞද්ධ පරම විඤ්ඤාර්ථ සමාගම පිහිටුවා පාසල් ආරම්භ කරා. ප්‍රශ්නාංක 50. පෘතුගීසීන්ගෙන් මුහුදුබඩු ප්‍රදේශ බේරා ගැනීමට ලංකාවට පැමිණි යුරෝපීය ජාතිය කුමක්ද? පිළිතුර වන්නේ ලන්දේසීන් එහෙම නැත්නම් ඕලන්ද ජාතිකයන්. දෙවන රාජසිංහ රජුගේ ඉල්ලීම පරිදි පෘතුගීසීන් එළවා දැමීමට ලන්දේසීන් ලංකාවට පැමිණි නමුත් පසුව ඔවුන්ද ලංකාව පාලනය කිරීමට පටන් ගත්තා.